ජාත්‍යන්තර සම්බාධක සහ බැංකු සීමාවන් නිසා රටකට පහසුවෙන් මුදල් වලින් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ගැන සිතා බලන්න. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සිදු වූයේ මෙයයි. ගැටලුව විසඳීම සඳහා රටවල් දෙක තෙල් හෝමාරු ගිවිසුම නමින් විශේෂ වෙළඳ ගිවිසුමක් නිර්මාණය කළහ. මෙමගින් මුදල් භාවිතා කිරීම වෙනුවට ණය ආපසු ගෙවීම සඳහා එක් නිෂ්පාදනයක් හුවමාරු කරගනු ලැබේ. මේ ගිවිසුම වෙළඳාම දිගටම කරගෙන යාම සඳහා රටවල් විසින් නිර්මාණාත්මක විසඳුම් භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ නවීන උදාහරණයක් වේ. 2012 දී ශ්‍රී ලංකාව ඉරානයෙන් විශාල තෙල් ප්‍රමාණයක් ආනයනය කරනු ලැබීය. පසුව ඉරානය කෙරෙහි පනවා තිබූ ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවට සාමාන්‍ය ජාත්‍යන්තර බැංකු පද්ධති හරහා ඉරානයට මෙම ණය මුදල ගෙවීම දුෂ්කර විය. මෙම ගැටලුව නිසා ශ්‍රී ලංකාව දැනටමත් ලැබී තිබූ තෙල් සඳහා ඉරානයට ඇමරිකානු ඩොලර් මිලියන 251ක් පමණ ණය විය. ඉරානයේ සමග මූල්‍ය ගණදුන සීමා කර ඇති බැවින් වසර ගණනාවක් ගෙවීම සම්පූර්ණ කළ නොහැකි විය. ගැටලුව විසඳීම සඳහා රටවල් දෙකම 2021 දී සරල විසඳුමක් සඳහා එකඟ විය. ශ්‍රී ලංකාව එහි ප්‍රසිද්ධ සිලෝන් තේ ඉරානයට අපනයනය කිරීමෙන් තෙල් ණය ආපසු ගෙවනු ඇත. මුදල් ලැබීම වෙනුවට ශ්‍රී ලංකාව සෑම මාසකම තේ නැව්ගත කරයි. තේවල වටිනාකම තෙල් ණය සඳහා ගෙවීමක් ලෙස ගණන් ගනු ලැබේ. ශ්‍රී ලංකාව සෑම මාසකම ඇමරිකානු ඩොලර් මිලියන 5ක් පමණ වටිනා තේ යවන අතර මේ මුදල ඉරානයට ගෙවිය යුතු මුළු මුදලෙන් අඩු කරගනු ලැබේ. මේ වන විටත් ණය මුදලෙන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තේ හරහා පියවා ඇති අතර 2026 පෙබරවාරි මාසයේ වන විට තවත් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 90ක් පමණි. මෙම විධිවිධානය රටවල් දෙකටම උපකාරී වේ. ජාත්‍යන්තර බැංකු පද්ධති භාවිතා නොකර ශ්‍රී ලංකාවට තම තෙල් ණය සෙමෙන් අඩු කර ගත හැකිය. ඒ සමගම තේ අපනයනය සඳහා ස්ථාවර වෙළඳ පොලක් නිර්මාණය කිරීමෙන් ඒ රටේ වැදගත් තේ කර්මාන්තයට සහාය වේ. සීමිත මූල්‍ය මාර්ග භාවිතා කිරීමකින් තොරව උසස් තත්ත්වයේ තේ නිතිපතා සැපයුමක් ලැබෙන බැවින් ඉරානයටද ප්‍රතිලාභ ලැබේ. තේ තෙල් ගනුදෙනුව යනු භාණ්ඩ හුවමාරු වෙළඳාමේ නවීන ආකාරයකි. එනම් මුදල් භාවිතා කිරීම වෙනුවට භාණ්ඩ හුවමාරු කිරීමයි. පුරාණ කාලයේ භාණ්ඩ හුවමාරුව සුලභ වූ නමුත් නූතන ජාත්‍යන්තර වෙළඳාමේ එය දුර්ලභය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මෙම ගිවිසුමෙන් පෙන්නුම් කරන්නේ රටවල් මූල්‍ය හෝ දේශපාලන සීමාවන්ට මුහුණ දෙන විට භාණ්ඩ හුවමාරුව තවමත් ප්‍රයෝජනවත් විය හැකි බවයි. සහයෝගිතාවය සහ නිර්මාණාත්මක චින්තනය රටවලට ආර්ථික ගැටලු විසඳීමට සහ වෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාර කළ හැකි ආකාරයේද එය පෙන්වයි.